අයිබෝන් අද අපි හිතුවා කාලේ අපි දේශපාලනය ගැන කතා කරේ ලෝකයේ දේශපාලන පෙරලින් සම්බන්ධයෙන් කතා කරා මේ ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වීමත් සමග ඒ වගේම අපි හිතුවා දැන් අද කතා කරන්න කියලා මේ අතීතයේ සිදු වුණු ඊටාම ඛේදජනක Air France 447 කියන එයාක්‍රාෆ්ට් එක ගුවන් යානය ගුවන් නියමුවන්ගේ තියෙන නොදැනුවත්කම නිසා සහ ඔවුන්ට තිබ්බ පුහුණු මදිකම තාක්ෂණයේ ගැන තිබුණු දැනුම මදිකම සහ ඔවුන් අතර තිබුණු sannivedanයේ දුර්වලතාවය නිසා මගීන් 228 දෙනෙකුගේ ජීවිත ඇට්ලාන්ටික් සාගරයට බිලි වුණු කතාව ඔබ සමග බෙදා ගන්න. මේකට කියනවා Titanic of the Skies කියලා. මොකද ටයිටැනික් නැව මුහුදුබත් වුණා වගේම මේ අහසේ තියෙන ප්ලේන් එකත් මුහුදට කඩාගෙන වැටලා ජීවිත ගාණක් බිලිගත්ත නිසා. මේ Air France Airbus එක ඊටාම ඉහළ තාක්ෂණයක් තිබ්බ. ඒ කාලේ හැටියට ඊටාම ඉහළ තාක්ෂණයක් තිබ්බ Airbus එකක්. ඒක සාමාන්‍යයෙන් මැනුවලි පයිලට් කෙනෙක් අරන් යන්නේ විනාඩි 3ක් වගේ ඊටාම කෙටි කාලයයි. ඒ කියන්නේ උඩට අරන් යන ටිකයි ගොඩ බාන ටික යරනකොට ඉතුරු කොටස සම්පූර්ණ කරගෙන යන්නේ ඔටෝ පයිලට් මගින්. අනේ හිටියා පයිලට්ලා 3 දෙනෙක්. ඒ 3 දෙනාගෙන් එක්කෙනෙක් හොඳ පළපුරුද්දක් තිබුණු පයිලට් කෙනෙක්. ඒ වගේම අනිත් දෙන්න වැඩි එක්ස්පීරියන්ස් නැති වුණාට උනුත් හොඳ පුහුණුවක් ලැබපු අය. උන්ට හොඳ පුහුණුවක් තිබුණට හදිසි අවස්ථාවක ඔටෝ පයිලට් නොමැතිව මැනුවලි ප්ලේන් එකක් කරා යන්න උන්ට හොඳ දැනුමක් නොතිබුණ බව තමයි මේ කතාව බලද්දී අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. යානය පිටත් වෙලා ටික වෙලාවකට පස්සේ එක්ස්පීරියන්ස් තියෙන ගුවන් නියමුව ඔහු යනවා ඔහුගේ විවේකය ගන්න. ඒ වගේම පළපුරුද්ද අඩු ගුවන් නියමුවන් දෙදෙනා තමයි යානය අරගෙන යන්නේ. ටික දුරක් යද්දී ඔවුන්ට තේරෙනවා මෙම ගුවන් යානය ඔටෝ පයිලට් යන එක නතර වෙනවා කියලා. එහිදී ඔබට පේනවා ඇති මේ පිටෝ ටියුබ්ස් කියලා. පිටෝ ටියුබ්ස් කියලා කොටස් 3ක් තියෙනවා ගුවන් යානයක. ඒ පිටෝ ටියුබ්ස් කියන එක අයිස් බැඳුනහම එයින් එන සිග්නල් වෙනස් වෙනවා. සිග්නල් වෙනස් වෙන්නේ ඒකේ ස්පීඩ් එක සම්බන්ධයෙන් එන සිග්නල් වෙනස් වෙලා ඔටෝ පයිලට් යන එක නතර වෙනවා. හැබැයි විනාඩි කිහිපයකින් නැවතත් ඒකේ අයිස් බැඳීම නැති වෙලා ඒක නතර වෙලා නැවතත් ඔටෝ පයිලට් තත්ත්වයට පත් වෙනවා. ඒත් මේ හිටපු නියමුවන්ගේ එක්ස්පීරියන්ස් එක පළපුරුද්ද මදිකම නිසා සහ ඔවුන්ගේ නොදැනුවත්කම නිසා ඕන් හිතනවා දැන් ඕන් මැනුවලි මේක අරන් යන්න ඕනේ කියලා. මේදී එක්ස්පීරියන්ස් අඩුවෙන්ම තිබ්බ ගුවන් නියමුවා ඔහු ළඟ තිබුණු කන්ට්‍රෝල් ස්ටික් එක මගින් ගුවන් යානයේ මුහුණ ඉහළට හරවලා එය ඉහළටම යන්න සැලැස්සුවා. ඊටාම වේගයෙන් ඉහළට යන්න සැලැස්සුවා. මේදී ගුවන් යානය ඉහළට ගමන් කරනවා මිසක් ඒ තටුවලට ඉදිරියට යාමට අවශ්‍ය වේගය හරියාකාරව නොලැබුණු නිසා ගුවන් යානය ඉහළ සිට පහළට වැටෙන්න පටන් ගත්තා. මෙය ගමන් කරලා තිබ්බ අඩි 40000ක් ඉහළට ඒ 40000 ඉඳලා පහළට විනාඩි 4ක් වගේ කාලයක් ඇතුළත විනාඩියට අඩි 10000 ගානේ පහළට වැටෙන්න පටන් ගත්තා. මෙම අවස්ථාව වන විට නැවතත් ඔටෝ පයිලට් තත්ත්වයට ඇවිල්ලා තිබ්බත් ඔවුන්ට දැනුමක් තිබ්බේ නැහැ මෙම අවස්ථාවේදී මේ ඔටෝ පයිලට් ඇවිල්ලා තියෙන්නේ ඒක නිසා මේ මැනුවලි මේක හැන්ඩල් කරන එක නවත්තන්න ඕනේ කියලා. මොකද ඔවුන් ඒ අවස්ථාවේදී ඔවුන්ගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක ඔවුන්ගේ පළපුරුද්ද හරියට තිබ්බේ නැහැ. ඒ වගේම හොඳ සීනියර් හොඳ දැනුමක් තිබ්බ පළපුරුද්දක් තිබ්බ පයිලට් ඒ අවස්ථාවේ දෙතන හිටියේ නැහැ. ඔවුන් ඒ කරගෙන ගිය ආකාරයටම අර කන්ට්‍රෝල් ස්ටික් එක පිටිපස්සට තල්ලු කරගෙනම ගුවන් යානය ඉදිරියට යනවා කියලා හිතාගෙන අරගෙන ගියා. දැන් මේ දිනයත් බොහොම කළුවර දවසක්. ඒ කියන්නේ
මොකද ඒ හඳ පායපු නැති රාත්‍රියක්. ඉතින් මේ ප්ලේන් එක පහළට කඩා වැටෙද්දී අඩි 10000ක් විතර වෙද්දී අනිත් පයිලට් එතනට එනවා. ගුවන් යානය මුහුදට වැටෙන්න අඩි 10000ක් තියෙද්දී ඔවුන් අර විවේක ගන්න පයිලට්ට එන්න කියනවා. මෙහිදී කාටවත් පෙවුනේ නෑ මේ අඩි 10000ක් පල්ලෙහින් මුහුද තියෙන බවවත්, ඒ වගේම ඔවුන් ඊටාම පහළ මට්ටමක ඉන්නේ කියලාවත්. මොකද ඊටාම කළුවරයි, ඒ වගේම ඔවුන්ට තේරුනේ නෑ මේ ගුවන් යානය පහළට කඩා වැටෙනවා කියලාවත්. විනාඩි 4ක් ඇතුළත අර ඉහළ අහසේ ඉඳලා පල්ලෙහාට කඩා වැටුණා. ඒ අවස්ථාව වෙන විට මොකක් අය ඉඳ ඇත්තේ නින්දේ කියලා තමයි සඳහන් කරන්නේ මගීන්. දැනුමක් කිසිම දැනුමක් තියෙන්නේ නැතුව ඇති මේ විදිහට ගුවන් යානය කඩා වැටෙන බව. ඒ වගේම ඒ ගුවන් යානය කඩා වැටෙන විටත්, ඒ කියන්නේ මුහුද සමග ගැටෙන අවස්ථාව වෙන විටත් ගුවන් යානයේ ඊටාම හොඳ තත්වයේ කිසිම තාක්ෂණික දෝෂයක් නොමැති තත්වයේ තිබිලා තියෙනවා. ඒ අන්තිම මොහොත වෙනකන් හොඳ පළපුරුද්දක් තිබ්බ ගුවන් නියමුවක් දැනන් හිටියේ නෑ. අර පළපුරුද්ද අඩු ගුවන් නියමුව ඔහු ගාව තිබ්බ පාලකය පිටිපස්සට තල්ලු කරගෙන ප්ලේන් එක ඉහළට යන විදිහටයි ඔහු පාලනය කරගෙන යන්නේ කියලා. කෙසේ නමුත් මෙය ඇට්ලාන්ටික් සාගරයට කඩාගෙන වැටලා විනාශ වෙලා යනවා. ඒ වගේ පහු කාලයකදී ඔය සෙවීම් ක්‍රියාවලියේදී හොයා ගන්නවා මුහුද මත පාවෙන මියගිය මගීන් 50 දෙනෙකුත්. ඒ වගේම තව කාලයකට පස්සේ හොයා ගන්නවා මුහුද යට තමන්ගේ සීට් බෙල්ට් එක දාගෙන ඉන්න, ඒ කියන්නේ පුටුවට තාමත් පුටුවේම ඉඳගෙන ඉන්න මගීන් 104කුත් හොයා ගන්නවා. පහු කාලේදී ප්ලේන් එකේ බ්ලැක් බොක්ස් එක හොයා ගන්නවා. ඒ කියන්නේ ඒකේ ෆ්ලයිට් රෙකෝඩ් එකක්. ඒ කියන්නේ මොනවා හරි ඉන්වෙස්ටිගේෂන් එකක් යද්දී අනාගතයේ මොනවා හරි විමර්ශනයක් යනකොට ඒ සම්බන්ධයෙන් ඒ කතාව වෙච්ච හැටි, ඒ ප්ලේන් එකේ පයිලට්ලා කතා කරපු දේවල් ඒ ටික දැනගන්න පුළුවන් රෙකෝඩර් එකක් තමයි ඒ බ්ලැක් බොක්ස් එක කියලා කියන්නේ. ඒ බ්ලැක් බොක්ස් එක පහු කාලෙකදී හොයා ගැනීමේදී මේ සිදුවෙන සිදුවීම සම්පූර්ණයෙන්ම දැනගන්න ලැබෙනවා. මෙම සිදුවීම ඇත්තටම මේ ඊටාම මුලින් කිව්වා වගේ අවාසනාවන්ත සිදුවීමක්. මේ පයිලට්ලට මේ ගුවන් නියමුවන්ට හරි පුහුණුවක් නැතිකම, ඒ වගේම ඔවුන්ට මේ මැනුවලි හැන්ඩල් කරන්න සහ මේ වගේ අවස්ථාවකට, හදිසි අවස්ථාවකට මුහුණ දෙන්න තිබුණු නොහැකියාව නිසා මේ වගේ මනුෂ්‍ය ජීවිත 228ක් මුහුදට බිලි දෙන්න සිද්ධ වුණා. මේ සම්බන්ධයෙන් මේ විශේෂඥයෝ සඳහන් කරන්නේ මේක වළක්වාගත හැකිව තිබූ දෙයක් විදිහට. ඒ වගේම පසු කාලෙකදී මේ පිටෝ ටියුබ්ස්, මේ ෆ්‍රීස් වෙන එක, ඒක අයිස් බැඳෙන එක වළක්වන්නත් ඔවුන් ක්‍රමවේදයක් හොයාගත්තා. ඒ වගේම මේ පුහුණුව සම්බන්ධෙනුත් විවිධ පුහුණු වීම් වල වෙනස්කම් කරා. ඒ වගේම නියමුවන් අතර සිදුවන මේ සංවේදනය හරියාකාරව මීට වඩා හොඳින් කරගෙන යන්න වැඩපිළිවෙල සකස් වුණා. ඒත් මේ සියල්ලම එක්ක මේ සියල්ලම ලබා ගන්න අර වගේ මනුස්ස ජීවිත, ඒත් මේ සියල්ල පසුව ලබා ගන්න අර වගේ මිනිස් ජීවිත 228ක් බිලි දෙන්න සිදුවීම ඉතිහාසයේ ගුවන් යාන අනතුරු ඉතිහාසයේ සිදුවුණු අවාසනාවන්තම සිදුවීමක් විදියට සඳහන් කරන්න පුළුවන්. හොඳයි, තව ඉදිරියට අපි තව මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. අපේ වීඩියෝස් ඔයගොල්ලෝ කැමති නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් එකක් දාන්න, මොනවා හරි අඩුපාඩු තියෙනවා නම්. එහෙමනම් ස්තුතියි.